ලයික් කියන වචනේ පාවිච්චි කරනකොට ලයික් වලට පස්සේ තවත් ක්‍රියාවක් ගැන කියනවා නම් ලයික් වලට පස්සේ to දාන්න පුළුවන්. I like to go. I like to teach. I like to speak. ඒ වගේ ක්‍රියාපදයක් තියෙනවා නම් ලයික් වලට පස්සේ to දාලා සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් මම ඔයාට කැමතියි කියනකොට ලයික් කියන්නේ කැමතියි කියන එකට මම ඔයාට කැමතියි කියනකොට I like to you කියන්න බෑ. to දානවා නම් අනිවාර්යයෙන්ම ක්‍රියාපදයක් තියෙන්න ඕන. පැහැදිලි නේද? ලයික් සමග to දානවා නම් ඊට පස්සේ ක්‍රියාපදයක් තියෙන්න ඕන. ලයික්ට පස්සේ ක්‍රියාපදයක් නැතුව නාමපදයක් තියෙනවා නම් අපිට to දාන්න බෑ. to දාන්න එපා. මෙහෙම පුළුවන්. මම ආසයි කියවන්න කියවීමට මම ආසයි සෙල්ලම් කිරීමට කරන්ට නෙමෙයි කිරීමට I like reading මම ආසයි කියවීමට I like swimming මම ආසයි පිහිනීමට පිහිනන්න නෙමෙයි ක්‍රියාපදයේ ing වලින් අවසන් වෙන තැන තියෙනවනේ I like swimming I like reading පැහැදිලි නේද අනිවාර්යයෙන්ම මතක තියාගන්න ලයික් වල පස්සේ ක්‍රියාපදයක් තියෙනවා නම් to දාන්න එහෙම නැත්නම් to දාන්න එපා ing වලින් පටන් ගන්න දෙයක් තියෙනවා නම් ඒ to දාන්න එපා ලයික් වල පස්සේ to නුදා ඒක සම්බන්ධ කරන්න ගැටළු සහිතයන් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ඔයාලා දන්න වාක්‍ය කමෙන්ට් කරගෙන යන්න ඔය channel එක subscribe කරන්න එහෙම නැත්නම් මේ page එක follow කරන්න අනිත් අය බලා ගන්න share කරන්න